ඔයාලා මැෂින් එකත් මේ වගේ පවර් ඔන් කරාට පස්සේ එකපාර ඩිස්ප්ලේ එන්නේ නැත්තම් ෂොප් එකකට අරන් යන්න කලින් පොඩ්ඩක් බලන්න RAM එක සමහර විට ඔක්සයිඩ් බැඳිලා තියෙන්න පුළුවන්. දැන් මේකේ පවර් ඔන් කරලා තියෙනවම පවර් ඔන් කරලා තිබ්බට ඔයගලන්ට පේනවා තාම ඩිස්ප්ලේ එකක් ආවේ නැහැ. මම මේකේ සිස්ටම් යුනිට් එකේ පියන ගලවලා බලනකොට මට දැන් පේනවා CPU එකේ කූලින් පෑන් එක නවතිනවා වැඩ කරනවා. බොහෝ වෙලාවට එහෙම වෙන්නේ RAM එකේ දෝෂයක් හින්දා. ඒ හින්දා අපිට පුළුවන් මේ RAM එකේ දෝෂේ ගොඩාක් දුරට ගෙදරදිම හදාගන්න. කොහොමද ඒක කරන්න කියලා අපි බලමු. දැන් ඔයාලට පේනවා මේ සිස්ටම් යුනිට් එකේ CPU කූලර් එක නැවති වැඩ කරනවා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට මේකේ RAM එකේ කේස් එකක් හින්දා ඩිස්ප්ලේ එන්නේ නැහැ. අපේ අවුට්පුට් එකට මොනිටර් එකට ඩිස්ප්ලේ එක දෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ මෙමරි එක ක්ලීන් කරගන්න ගෙදරදිම මෙමරි එක නැත්තම් RAM එක ගෙදරදිම ක්ලීන් කරලා බලන්න. එතකොට ගොඩාක් වෙලාවට සමහර විට හරියනවා. ගොඩක් අය මේ වගේ පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ෂොප් එකකට අරන් යනවා ඉක්මනින්ම. නමුත් ඔයාලට පුළුවන් ලොකු වියදමක් දරන්න නැතුව ගෙදරදිම ඔයාලගේ RAM එක ක්ලීන් කරගන්න. අපි බලමු කොහොමද මේ වගේ RAM එක ක්ලීන් කරගන්න කියලා. දැන් ඔයගලන්ට පේනවා මේකේ තියෙනවා DDR3 RAM එකක්. RAM slot 4ක් තියෙනවා. මේ RAM slot 4න් එක RAM එකයි ගහලා තියෙන්නේ DDR3 2GB එකක් මට මතක විදිහට. මං හිතන්නේ ගොඩක් වෙලාවට මේකේ RAM එකේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. අපි RAM එක සුද්ධ කරලා මේකට ප්ලග් කරලා බලමු. එතකොට ඩිස්ප්ලේ එක එනවනම් RAM එකේ තමයි ගැටලුව තිබෙන්නේ. මේ තියෙන්නේ දැන් මං සිස්ටම් යුනිට් එකේ තියලා ගලවගත්ත RAM එක. මේක DDR3 2GB RAM එකක්. මට හිතෙනවා ගොඩක් දුරට RAM එකේ ප්‍රශ්නයක් හින්දා තමයි අපිට ඩිස්ප්ලේ එක ආවේ නැත්තේ මොනිටර් එකට. දැන් අපි සූදානම් වන්නේ අපි ලෑස්ති වෙන්නේ මේ RAM එක පොඩ්ඩක් ක්ලීන් කරලා බලන්න. අපිට පුළුවන් මේ RAM එක ගෙදරදීම ක්ලීන් කරගන්න. ඒකට අපිට පොඩි දෙයක් අවශ්‍ය. රුපියල් 10-20 මකන කෑල්ලක් තිබ්බහම හොඳටම ඇති අපිට මේ RAM එක ගෙදරදීම ක්ලීන් කරගන්න. අපි බලමු කොහොමද මකන කෑල්ලෙන් RAM එකක් හරියට ක්ලීන් කරගන්න කියලා. මේ තියෙන්නේ මම සුද්ධ කරන්න ගත්ත RAM එක. දැන් මේ වගේ RAM එකක් ගත්තට පස්සේ මං කිව්වා මේක මකන කෑල්ලෙන් අපිට සුද්ධ කරගන්න පුළුවන් නැත්නම් ක්ලීන් කරගන්න පුළුවන් කියලා. අපි ඒක කරන්න ඕනේ. මේකට අපි පාවිච්චි කරනවා මකන කෑල්ලක්. මෙන්න මේ වගේ මකන කෑල්ලක් අරගෙන ඔයගලන්ට පේනවා ඇති මේ මකන කෑල්ල අරගෙන RAM එකේ එක කෙලවරක ඉඳන් මේ RAM එකේ පරිපත වගේ කොටස් තියෙන මේ රත්තරන් පාට වගේ අයින කෑල් කොටසක් තියෙන්නේ. ඒ RAM එකේ එක කොටසක ඉඳන් අනිත් කෙලවරට එක හා සමානව එක කෙලින් හිමින් සැරේ පොඩ්ඩක් සුද්ධ කරන්න ඕනේ. මෙන්න මේ වගේ එක පැත්තට විතරක් දෙපැත්තටම කරන්න යන්න එපා. එක පැත්තට විතරක් හොඳට සුද්ධ කරගන්න. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ වගේ එක පැත්තකට මේ වගේ සුද්ධ කරගන්න. ඊපස්සේ මේ වගේ සුද්ධ කරගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ මකන කුඩු තියෙනවා නම් ඒවා පිහ දාලා ප්ලග් කරන්න. මම කෝකටත් කියලා මේකට කන්ටැක්ට් ක්ලීනර් ෂුට්ටකුත් ගහනවා. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් කන්ටැක්ට් ක්ලීනර් පාවිච්චි කරන්න. නැත්නම් ඒත් කමන්නේ. මම කෝකටත් කියලා මේකට කන්ටැක්ට් ක්ලීනර් පොඩ්ඩකුත් පාවිච්චි කරනවා. මොකද කන්ටැක්ට් ක්ලීනර් වලින් ඔක්සයිඩ් කඩන්න පුළුවන්. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් විතරක් පාවිච්චි කරන්න. නැත්නම් ඒත් කමක් නැහැ. ඊට පස්සේ මේ වගේ කන්ටැක්ට් ක්ලීනර් ගහලා පොඩි වෙලාවක් තියෙනවා. මේකට වෙන ආලේපන පාවිච්චි කරන්න එපා. මම කන්ටැක්ට් ක්ලීනර් පාවිච්චි කරේ. කන්ටැක්ට් ක්ලීනර් ඔක්සයිඩ් කැඩෙනවත් එක්කම ඉක්මනින් වාෂ්ප වෙන හින්දා මේකේ තෙතමනේ රඳා පවතින්නේ නැහැ. ඒකින්ද ඉක්මනින්ම RAM එක ක්ලීන් කරගන්න අපිට පුළුවන්. හරි මේ දැන් තියෙන්නේ අපි මකන කෑල්ලකින් ක්ලීන් කරලා මම ගාව තියෙන හින්දා පාවිච්චි කරා කන්ටැක්ට් ක්ලීනර්. ඊට පස්සේ මම මේ RAM එක හොඳට සුද්ධ කරා. මම ඔයගලන්ට කිව්වා මකන කෑල්ලකින් මේක කරන්න පුළුවන්. එතකොට
එක පැත්තකට විතරක් මකන කෑල්ලකින් පරිස්සමට මේක RAM එක අග්‍ර ටික මැකුවට පස්සේ අපිට මේ RAM එක සුද්ධ කරගන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ මේ විදිහට මම සුද්ධ කරගත්ත RAM එක. දැන් මම හදන්නේ මේක නැවතත් මදර්බෝඩ් එකට සම්බන්ධ කරන්න. මම මේ ආකාරයට මේක මදර්බෝඩ් එකට සම්බන්ධ කරගන්නවා. මේක සම්බන්ධ කරගද්දී නිවැරදි කට්ටවලට ගැලපෙන විදිහට මේක සම්බන්ධ කරගන්න. හරියට මේක මදර්බෝඩ් එකට ෆික්ස් වුණාට පස්සේ පොඩි සද්දයක් එක්ක මේක ෆික්ස්ඩ් වෙනවා. ඔයන් දැන් ඇහෙන්නේ නැති පොඩි ටිස් ගාලා සද්දයක් එනවා. මේ වගේ සද්දයක් එනවා කියන්නේ RAM එක හරියට ෆික්ස්ඩ් වෙලා තියෙන්නේ. දැන් අපි ඔන් කරලා බලමු මොකද තත්ත්වය කියලා. හරි. මම දැන් පවර් ඔන් කරා මැෂින් එකේ. අපි බලමු ඩිස්ප්ලේ එක එනවද කියලා. දැන් ඔයගලන්ට පේනවා කූලින් ෆෑන් එක අර කලින් වගේ නවතින්නේ. එක දිගට වැඩ කරන්න ගන්නවා. දැන් ඔයගලන්ට පේනවා ඩිස්ප්ලේ එක ආවා. එතකොට මේකේ ගැටලුව තිබ්බේ RAM එකේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ වගේ මොකක් හරි RAM එකක ප්‍රශ්නයක් වුණාම ඒක ෂොප් එකට අරන් යන්න නැතුව ගෙදරදිම අලුත් වැඩියා කරගන්න. අපිට අවශ්‍ය උනේ මකන කෑල්ලක් විතරයි. කඩේකට ගියා නම් රුපියල් 1500 2000ක් ගන්න වෙලේ අපි රුපියල් 10කින් 20කින් කරගන්න වෙයි. මෙන්න මේ විදිහට.